ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා ගල්ඔය ජලාශයේ ඉතාම වැදගත් තැනකට. මේ හඳුන්වන්නේ මකරය කියලා. ඒ තමයි ගල්ඔය ජලාශයට ජලය ලබා දෙන ප්‍රධාන ගංගාව. ගල්ඔය මේ ජලාශයට ජලය නිකුත් කරන තැන. අතීතයේදී ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙනවා කඳු දෙකක් අතරමැද පොඩි හිඩසක්. මේ හිඩස අතරමැද ඉස්සර යා වෙලා තිබුණේ පස් කන්දක් විදිහට යා වෙලා තිබුණා. පොළොව යටින් තමයි ජලය ගමන් කරේ. ඒ නිසා තමයි අර මකර කටකින් ජලය එළියට එනවා වගේ පෙනීමක් නිසා තමයි මේකට මකරය කියලා හඳුන්වලා තියෙන්නේ. පස්සේ කාලේදී පස සෝදා යාම නිසා දැන් ගල් විතරක් මෙතන ඉතුරු වෙලා තියෙනවා. ඔයගලන්ට තව සමීපයෙන් බලන්න පුළුවන්. මේ හොදගෙන ගිය පස් වෙනුවට දැන් ඉතුරු වෙලා තියෙන ගල් පතුරු අස්සෙන් තමයි දැන් ගල්ඔය දිගේ ජලය ගල්ඔය ජලාශයට ගලාගෙන එන්නේ. මේක ඊටාම සුවිශේෂී පිහිටීමක්. ලංකාවේ කිසිම තැනක මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා අපිත් එක්ක අපිට මඟ පෙන්වන අසංග මහත්තයා අපිට ඉදිරිපත් කළා. ඒ වගේම අපේ සතුන් මහත්තයා දෙන්නම ඊටාම මේ පිළිබඳව ඊටාම හොඳ දැනුමකින් යුක්ත දෙන්නෙක්. අපිට බොහොම ලොකු අවස්ථාවක් මේ දෙන්නගේ දැනුම බෙදා ගන්න ලැබිච්චේ ගැන. ඉතින් අපි දැන් මේ සමීප වෙන්නේ මේ දර්ශනීය දිහා බලන්න. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ මකරය කියලා හඳුන්වන ගල්ඔය ජලාශයේ ජලය නිකුත් කරන තැන. තව මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි එතුමාගෙන් අහලා බලමු මොනවද අසංග මාතේ මොනවද අපිට තව තියෙන්නේ දැනගන්න දේ. අමතර කාරණා. අපිට මේක හොඳටම බලා ගන්න පුළුවන් පායන කාලෙදී. මේ වතුර පහළට ඒලා තියෙන මෙතන වැලි කඳු දෙපැත්තෙන් වැලි කඳු දෙකක් මතු වෙනවා. අඩි 50ක් විතර උසට. ලොකු වැලි කඳු දෙකක්. මේන දැන් අපිට දැන් වතුර වෙනස් වෙලා තියෙනවා පේනවද? දැන් පොඩි සීමාවකදී වතුර වෙනස් වෙලා තියෙනවා මෙතන. මේ පැත්ත බොර වතුර, මේ පැත්ත පිරිසිදු වතුර. පොඩි වෙනස්කම් තියෙනවා. අපි ලොකු බලාපොරොත්තුවකින් ආවේ මෙතන බලන්න. ඇත්තටම මේක ලොකුම අවස්ථාවක්. අපිට ස්තුතිවන්ත වෙනවා අපේ සාම මහත්තයාට, අපේ කැමරා ශිල්පියාට අපි කියනවා මේ සදු මහත්තයාට පෙන්වන්න කියලා. මොකද එතුමාගේ දක්ෂතාවය තමයි අපි මෙතනට එන්නේ හේතුවක් උනේ. මොකද ලේසියෙන් එන්න පුළුවන් තැනකුත් නෙමෙයි. සෑහෙන වෙලාවක් අරගෙන බොහොම ඉවසීමෙන් අපි මේ ගමන ආවා. ඉතින් අද අන්තිමට අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔන්න මකරය. මේ තමයි මකරය කියලා කියන්නේ. දැන් අපිට එන වතුර පාර පේන්නේ අතනින් ගල් අස්සෙන් එකතු වෙනවා මේ ජලාශයට. ගල්ඔය කියන වචනයෙන්ම පේනවා ගල් තමයි පිරලා තියෙන මේ ඔය දිගටම. දාර පේන වැඩි ඔයගලන්ට මේ තව පොඩක් අපිට සුම් කරලා වෙනවනේ. ඒකට ගල් තලාවක් උඩ සිදුරු වගේ තියෙනවා. ඒ තමයි කාලාන්තරයක් තිස්සේ ජලය ගමන් කිරීම නිසා ඒ ගල් තලාව සිදුරු වෙලා තියෙනවානේ. ඔව් මේ වගේ විශාල මේ සිදුරු සාමාන්‍ය අපිට වගාලින් වගේ ඒවා අපිට බලන්න පුළුවන් සමහර තැන්වල හම්බ වෙන විශාලම අටාරම් වගේ ඒකට අඩි 15 වගේ ගැඹුරු ඒවා.